සුබ දවසක් වේවා ඔයාලට. ඉතින් ඔයාලට මේ ඈතින් පේන්නේ සීගිරි ගල. ඔයා සීගිරි දවසක නරඹන්නට එනවා නම් ඉතින් ඔයා විතරක් නෙවෙයි. ලෝකේ පුරාම සංචාරකයන් ගොඩක් ඇලුම් කරන තැනක් තමයි සීගිරිය කියන්නේ. සංචාරක ආකර්ෂණය දිනාගත්තු ලෝකේ බොහෝ රටවල් වලින් ඇවිල්ලා ලංකාව ඇතුලේ නරඹන විශේෂම තැනක් අනිවාර්යයෙන්ම නරඹන තැනක් තමයි සීගිරිය. ඉතින් ලංකාවේ කෙනෙක් වුණත් සීගිරියට ගොඩක් ඇලුම් කරනවා. හැබැයි ඔයා දන්නවද සීගිරිය ආවට පස්සේ සීගිරි පර්වතය නරඹන්න ආවට පස්සේ තවත් ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි අපි මේ කරන විලේජ් ටුවර් එක. ගම ඇතුලේ ඇවිදලා ඔයා කැමතිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගමක සිරිය නරඹන ගමන් ගමේ කෑම වේලක් කාලේ එහෙම යන්න ඔයා කැමතිද? ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා සීගිරිය ආවොත්. ඔයා පටන් ගන්න පළවෙනි තැනින් ගොන්කාරකත් එක්ක ඇවිල්ලා ඉතින් ගොනා පිට ඇවිල්ලා කරත්තේ නැගලා ඔයාලට පේනවාද මේ වැව? ඉතින් පේනවාද ළඟපාත ඔරු ටිකක් එහෙම නවත්තලා තියෙනවා. ඉතින් මේ ඔරුවක රවුමක් ගිහිල්ලා වැව වටේ ලස්සන ෆොටෝ ටිකක් එහෙම අරගෙන නේද? අපි කවුරුත් කැමති ඡායාරූප ගන්න හේතුව මතක සටහන්. ඉතින් සීගිරිය ආවොත් ඔයාලට මෙන්න මේකින් අත්දැකීම ගන්න පුළුවන්. පළවෙනි සැරේ ගොන්කරත්තේ ඇවිල්ලා වැවට ඇවිල්ලා වැවේ උරවම පැදලා ඊළඟට වඩ අවස්ථාවක් තියෙනවා ගමේ කෑම වේලක් කන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ටික දෙනෙක් ඉන්නවා ඔරුවක් පදිනවා පේනවා ඇති. මේ තමයි මේ වැඩසටහනේ තවත් එක අංගයක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ වැවේ ඔරු පදින්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔරුවක් පදින විදිහ අත්දැකීමක් ගන්න සම්පූර්ණයෙන්ම මෙතන කට්ටිය ඔයාලට ඔරුවක අත්දැකීම දෙනවා හොඳ ආකාරවම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔරුවක් පැදලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට ඔයා කවදාවත් ඔරුවක ගිහිලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. රයිට් ඒක ගැටලුවක් නෑ. ඔයාගේ මේ අත්දැකීම ගන්න ඔයාට ඒක බාධාවක් වෙන්නේ නෑ. ඉතින් බය වෙන්න අවශ්‍යතාවයක් නෑ. සම්පූර්ණ 100% ආරක්ෂා සහිත ඔබට පේනවා ඇති. මෙයාලා ආරක්ෂිත සේෆ්ටි ජැකට් පළඳලා ඉන්නේ. එතකොට ඒ ආරක්ෂාව ගැන එයාලා 100%ක් වගේ බලා ගන්නවා. ඉතින් මේ ඔරු පදින වැඩසටහනත් අර වැඩසටහනේ තව එක අංගයක්. ඉතින් ඒ විදිහට ඔයා ගමේ ඇවිදින ගමන් ගමේ රසම රස ආහාර වේලක් ගන්න මම ආරාධනා කරනවා එන්නවත් මේ අත්දැකීම් විඳින්න. සීගිරිය පමණක් නෙවෙයි ඔබට මේ ගම ඇතුලේ තවත් ඔබේ ගමනට තවත් ලස්සන මතක සටහන් සමුදායක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔබට පේන්නේ මේ තවත් එක්ක ඔබට ආහාර ගන්න පුළුවන් වැව්තාවලේ නිර්මාණය කරපු ලස්සන ගෙපලක්. ඉතින් මේ ගෙපල ඇතුලේ තමයි ඔයාලට ආහාර ගන්න පුළුවන්. ඉතින් සංචාරකයෝම පවා මේ ආහාර ගන්න ස්ථාන වලින් තමයි මේ විලේජ් ටුවර් එක ඇවිල්ලා ආහාර ගන්න. ඉතින් බදපු මාළු පපඩම් තව එළවලු කීපයක් සමග රසම රස කෑම එකක් ගමේ කෑම එකක් ඔබට කන්න පුළුවන්. ඉතින් මමත් ඔබට ආරාධනා කරනවා පැමිණෙන්න. ඉතින් රස විඳින්න මේ වැඩසටහන ගැන.